welcome back to my YouTube channel. ඔන්න අද මම අරගෙන එන්නේ අපේ ඌවැල්ලස්ස කැම්පස් එකේ අවුරුදු උත්සවයේ vlog එක. මම දැන් ලෑස්ති වෙන්න තමයි හදන්නේ. එහෙනම් අපි ලෑස්ති වෙලා කැම්පස් එක පැත්තට යමු. ඉතින් මේ අඳුම තමයි මම අද ඇඳගෙන යන්නේ. හරිම සතුටින් තමයි මම අද අවුරුදු උත්සවයට යන්නේ. මොකද අපි දැන් ඉන්නේ 3rd day එකේට. ඉතින් තව ටිකක් කල් යනකොට අපිට කැම්පස් එකේ තියෙන ඉවෙන්ට්ස් වලට යන්න පුළුවන් වෙලාව හරි අඩුයි. ඉතින් මම වීඩියෝස් අරගෙන ෆොටෝස් අරගෙන මේක මෙමරි එකක් විදියට තියාගන්නවා. අපි එනකොටත් අවුරුදු උත්සවේ පටන් අරගෙන තමයි තිබුණේ. ඉතින් මොනවා කරන්නත් කලින් කාලා ඉන්න එපා. දැන් අපි හදන්නේ කැන්ටින් එකට ගිහින් කෑම කාලා ඊට පස්සේ අවුරුදු උත්සවේ පැත්තට යන්න. අපි දැන් ඉන්නේ අපේ ලොකු කැන්ටින් එකේ. මේ කැන්ටින් එකට කියන්නේ සමාජි කියලා. ඉතින් මේ තමයි අද මගේ උදේ කෑම එක. අපි එහෙනම් කාලා ඊට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. මම ඔයාලට පෙන්නන්නම් ඔන්න ග්‍රවුන්ඩ් එකේ ඔක්කොම දේවල් ලෑස්ති වෙන ගමන් තමයි තියෙන්නේ. හරි. ඔන්න ඊළඟට තියෙන්නේ මම ආසම දේ ෆොටෝස් වීඩියෝස් ගන්න එක. ඉතින් ඕනම ගෑල් ළමෙක් හරි කැමතිනේ ලස්සනට ඇඳගෙන ආවහම එදාට ෆොටෝස් ගන්න. මම නම් ඉවෙන්ට් එකකට ගියපු ගමන් ඉස්සෙල්ලාම කරන්නේ ෆොටෝස් ගන්න එක තමයි. අද ඉතින් යාළුවෝ ටික හරි ලස්සනයි. මොකද අද වෙනස් දවසක් නෙවෙයි, වෙනදට කැම්පස් එනවා වගේ නෙමෙයි. ඉතින් ෆොටෝස් ගන්න එක තමයි පළවෙනි රාජකාරිය. අපි ඉතින් ලස්සන තැන් හොයනවා. එක එක තැන් වලට ගිහිල්ලා දැන් ෆොටෝස් ටික ගන්න තමයි හදන්නේ. ඉතින් දැන් තමයි අපි ග්‍රවුන්ඩ් එකට යන්නේ. අපි යනකොටත් ඉවෙන්ට්ස් දෙක තුනක්ම තිබිලා ඉවරයි. දැන් තියෙන්නේ අලියට ඇහැ තැබීමේ තරඟය. ඔන්න ඒකටත් ගිහිල්ලා පොලිමේ සෑහෙන වෙලාවක් හිටියා. වැඩේ කියලා කියන්නේ පොලිමේ ඉඳලා ලං වෙනකොටම අලියට හරියටම ඇහැ තියලා ඉවර වුණා. මට මතකයි ගිය පාරත් මම අලියට ඇහැ තියන්න ගියාට පස්සේ මම යනකොටම ඒ තරඟෙත් ඉවර වුණා. ඉතින් කමක් නෑ දුකක් නෑ කියලා ග්‍රවුන්ඩ් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න තමයි හදන්නේ. ඊළඟට අපිට යන්න පුළුවන් ඉවෙන්ට් එකක් තියෙන්නේ මොකද්ද කියලා බලන්න. කොට්ටපොර තරඟේ බල ඉන්නකොට අනවුන්ස් කරා ලස්සන නැටුමක් තියෙනවා කියලා. එහෙනම් අපි දැන් මේ පැත්තට යමු. අවුරුදු උත්සවයක් වුණාම තරඟයකටවත් යන්නේ නැතුව වැඩක් නැහැනේ. ඉතින් අපි ගියා ලැජ්ජාව පැත්තකින් තියලා අම්ලයට කිරි කවන්න යන්න ඕනේ කියලා ඔන්න නම දෙන්න ගියා. වැඩේ කියලා කියන්නේ එකපාරම හයියෙන් වහින්න පටන් ගත්තා. හැමෝම පැවිලියන් එකට ආවා. සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා වැස්ස නතර වෙයිද කියලා. ඉතින් වැස්සෙත් අඩුවක් නැති නිසා දැන් තියෙන්නේ ඉතින් බෝඩිමට යන්න තමයි. ඉතින් ඊළඟට තියෙන ඉවෙන්ට්ස් ටික මඩේ තමයි තියෙන්නේ. කොහොම හරි ඒකත් වෙන ජොලි වැඩක්. මම හිතපු විදිහට මට මුකුත් ආයේ වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මම කලින්ම බෝඩිමට ආවා. ඉතින් අපේ අවුරුදු උත්සවයේ දවස් මේ විදිහට තමයි ගෙවිලා ගියේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ආපහු vlog එකක් අරගෙන එනකම් මාව subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.